කතෝලිකද ක්‍රිස්තියානිද මොකක්ද මේ දෙකේ වෙනස? ක්‍රිස්තියානි කියන එක එන්නේ ග්‍රීක භාෂාවේ ක්‍රිස්තියානොස් කියන වචනයෙන්. මේකේ තේරුම ක්‍රිස්තු අනුගාමිකයා කියන එක. කතෝලික කියන එක එන්නේ ග්‍රීක භාෂාවෙම කතෝලිකොස් කියන වචනයෙන්. ඒකේ තේරුම විශ්වීය කියන එක. කතෝලිකයන් කියලා කියන්නේ ශුද්ධ පේදුරුතුමාගේ අනුරාප්තිකත්වය තුළ පැවතෙන පාප්දූරය, ශුද්ධ බයිබලයේ සභා සම්ප්‍රදාය වගේම රෝමේ අධිකාරීත්වය පිළිගන්න අයට. කතෝලික සභාවේ ඉන්න හැමෝම ක්‍රිස්තු අනුගාමිකයන්. ඒ කියන්නේ කතෝලිකයන් කියන්නේත් ක්‍රිස්තියානින්ටම තමයි. ශුද්ධ බයිබලයේ මතෙව් 16:18ට අනුව කතෝලික සභාව තමයි ජේසුස් වහන්සේ විසින් ස්ථාපිත කරපු පළවෙනිම ක්‍රිස්තියානි සභාව. කාලයත් එක්කම මිනිස්සු තව තව සභා හදන්න ගත්තා. ඒ අය කතෝලික සභාවේ සමාජිකයන් නොවුනට ක්‍රිස්තු අනුගාමිකයන්. ඒ කියන්නේ ක්‍රිස්තියානි. උදාහරණයකට බැප්ටිස්ට්, මෙතෝදිස්ත, ඇන්ග්ලිකන් වගේ සභාවල අය. මතක තියාගන්න. කතෝලික හැමෝම ක්‍රිස්තියානීන්. හැබැයි හැම ක්‍රිස්තියානියෙක්ම කතෝලිකයෙක් නෙමෙයි. ඉතින් ඔබ සැමට ජේසු පිහිටයි.